Hi, welcome back to my YouTube channel. මේක තමයි මේ අවුරුද්දේ පළවෙනි vlog එක. ඉතින් අවුරුද්දේ මුලින්ම අපි යන්නේ මාරවිල ශ්‍රී කුරුසපල්ලිය බලන්න. මම පටන් ගත්ත ගමන්ම අපිට හම්බ වුණා චූටි පෙරහැරක්. ඉතින් ඒකත් බලාගෙන අපි ගියා කීල්ස් එකට මොන හරි ගන්න කියලා. මොකද අපි දෙන්නම බ්‍රෙක්ෆාස්ට් අරන් හිටියේ නෑ ඒ වෙනකොට. අපි යනකොට කීල්ස් එකට වෙලාව 10ට 10 මාරට විතර ඇති. එතකොට බේකරි අයිටම්ස් ගොඩාක් ඉවර වෙලා තිබ්බේ. ඒ වුණාට තිබ්බේ බඩගින්න හැටියට අපි එතනින් බන් වර්ග ටිකක් ගත්තා යන ගමන් කන්න කියලා හිතාගෙන. ඊට පස්සේ අපි ආයෙත් ගමන යන පටන් ගත්තා. ඔන්න බලන්න අපි කටුනායකින් යන හැම වෙලාවකම අපි චුට්ටක් එයාපෝට් එක ළඟ නැවතිලා ඉන්නවා. මොකද මම මාරම ආසයි ෆ්ලයිට්ස් බලන්න. ඉතින් එදා අපි එතනින් යන වෙලාවෙම වෙලාවටම ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරා. ඉතින් ඒ නිසා ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ආයෙත් යන ගම මම දැන් ඔය පෙන්නන්නේ අපි ගත්ත දේවල්. ඒ වුණාට දැන් වීඩියෝ එක බලනකොට තමයි මාත් දැක්කේ කිසිම දෙයක් පේන්නෙත් නැහැ කියලා. ඊට කෑම කකා ඔහෙ කියව ගියා. කොච්චර කියවද කියන්නේ මට ඇත්තටම අමතක වුණා මම vlog එකක් කර ආවේ කියලා. स्वप्न मत माने පස්සේ චර්ච් එක ළඟටම ඇවිල්ලා ඒ පාරෙන් හරවනකොට තමයි මතක් වුණේ vlog එකක් කර ආවේ කියලා. ඊට පස්සේ ආයේ එතන ඉඳලා ක්ලිප්ස් ටික තියෙන්නේ. අපි ආවේ ඉරිදා දවසක. ඉතින් මම ඇත්තටම ගොඩාක් ක්ලිප්ස් ගන්න කියලා හිතාගෙන ආවේ. උනාට එදා මාර විදියට සෙනග හිටියා. මම ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. මොකද මම බෞද්ධ. මම කවදාවත් මීට කලින් ඇවිත් නැහැ. මම මෙතන බීච් එකට ඇවිත් තියෙනවා. හැබැයි මම චර්ච් එකට ගිහින් නැහැ. ඉතින් අපි ඊට පස්සේ වාහනේ පාකින් එකේ දාලා අපි දැන් චර්ච් එකට යන්න තමයි හදන්නේ. මාර විදියට සෙනග. අපි මුලින්ම එතන යනකොටම තැනක් තියෙනවා අපිට ඉටිපන්දම් ගන්න පුළුවන්. එතනින් අපි ඉටිපන්දනුත් අරගෙන ඕගොල්ලෝ ෆස්ට් ටයිම් යන කෙනෙක් නම් ඉටිපන්දම් ගන්නකොට ගොඩක් ගන්න එපා. මම අර තියෙන ආසාවට ගොඩක් ගත්තා. ඒ උනාට එතකොට අත පිච්චෙනවා. මටත් ඒක වුණා. ඊට පස්සේ අපි ඉටිපන්දම් පත්තු කරලා දැන් වඳින්න තමයි යන්නේ. මම කියන දේවල් වල මොකක් හරි අඩුපාඩුවක් තියෙනත් පුළුවන්. මොකද මම බෞද්ධ කෙනෙක් සහ මම ෆස්ට් ටයිම් තමයි මෙතනට ගියේ. ඉතින් එදා ගොඩාක් සෙනඟ ගොඩාක් හිටියා. මම ගොඩාක් ක්ලිප්ස් ගන්න බලාගෙන ගියේ. උනට ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන නිසා මට ගොඩාක් එහෙම ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි චර්ච් එකේ වැඳලා ඔක්කොම කරලා අපි ආවා එතන තියෙන එක කඩවල වලින් මොන හරි ගන්න කියලා හිතාගෙන. ඊට පස්සේ මට එතනින් ලස්සන රින් එකකුත් හම්බ වුණා. ඒකත් අරගෙන අපි ආවා මෙතන වඳින්න. ඊට පස්සේ මේක තියෙන්නේ බීච් එක පැත්තට වෙන්න. මෙතන වැඳලා මෙතන තිටිපන්දම් පත්තු කරන්න පුළුවන්. ඒ ඔක්කොම කරලා අපි බීච් එකට ආවා. ඊට පස්සේ බීච් එකට ආවම අපිට හිතුණා ගොඩාක් රස්නේ නිසා මෙතනින් මෙහෙම දොඩම් එකක් බීලා බලන්න. ඉතින් අපි එතනින් දොඩම් එකකුත් අරගෙන ඒ කියන්නේ මාරම රස්නේ මේ දවස්වල ගොඩාක් රස්නේ බීච් එක ඊටත් වඩා රස්නේ. කොච්චර තිබ්බහින්ද හිටිය කිව්වොත් මම මගේ මුළු වීදුරුවම බිව්වා. ඊට පස්සේ අවුව කියලා බලන්න බැහැනේ බීච් එකට ආවා. මම මුහුද දැක්කහම පිස්සු හැදෙන විදිය ගෑල්ලමෙක් මාර මාසයි. ඊට පස්සේ අපි එතනත් ගොඩක් වෙලා ඉඳලා ෆොටෝස් ගොඩක් අරගෙන ආපහු දැන් මේ එන්න තමයි හදන්නේ. අපි මුහුද අයින තියෙන පාරෙන් ටිකක් දුර ආවා. මොකද මම මුහුදට ආසයි මුහුද බලන්න ඕන නිසා. ඒත් අපිට ඒකෙන් සම්පූර්ණයෙන් ගොඩක් දුර එන්න බෑ. ගම් අතුරු නිසා ඒ පාර කැඩිලා. ඊට පස්සේ අපි ආයෙත් මේන් රෝඩ් එකට දාලා ආවා. රුධිර කෑවට පස්සේ කඩචෝරු තමයි එක දේවල් කෑවේ. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න කියලා හිතාගෙන මට මෙතන නම මතක නැහැ. මේක දැකලා මෙතනට ආවා. ඉතින් අපි මෙහෙම තමයි අපේ 2026 අවුරුද්ද පටන් ගත්තේ. මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ආයෙන්න. එතකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. බයි.